Hi, good morning. පොඩි දෙයක් කියන්න ඕනේ මේ ලයිට් ට්‍රේන් එක දැන් මේ ස්ටේෂන් වල බොහෝ දුරට වැඩ කරේ කළු ජාතිකයන් තමා. ඒ කියන්නේ හරි එච්චර හાર્ඩ් වර්කින් නෙමෙයි ඒවා. මේ වතු ගන්න ඩස්බින් මාරු කරන්න ඒ වගේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන් වැඩ තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව දැන් මේ කළු ජාතිකයන් ඉවත් කරලා ඉන්දියාවේ අයව තමයි ඒ සියලුම ස්ටේෂන් වලට අරගෙන තියෙන්නේ. මම ඉදිරියේදීත් යනකොටත් ඔයගොල්ලන්ට පෙන්නන්න බලන්න. ඉතින් මෝදි ඇවිල්ලා මෝදිට සේවකයන් 50000කට වැඩිය වේකන්සි ප්‍රමාණයක් මේගොල්ලෝ ලබා දුන්නා. ඉතින් බලන්න ඉන්දියාව කොච්චර දියුණුවටපත් වෙනවද දැන්. ඉන්දියා තුළ දුර්වලතෙන් තියෙනවා ඒකනේ මම කතා කරන්නේ. දැන් මේ නායකයෝ බලන්න නේ. ඒ නායකයෝ තමන්ගේ පුරවැසියන් ගැන තමයි හිතුවේ. අපේ නායකයෝ හිතන්නේ තමන්ගේ ඡන්දය රැක ගන්න එක ගැන. පුරවැසියන් ගැන හිතන්නේ හරි. එතකොට මෝදි ඇවිල්ලා පක්ෂපාතීත්වයක් පෙන්වුවේ නෑ. අපේ රජය පලස්තීනයට පක්ෂපාතීත්වය පෙන්වීමම ඇත්තටම කිසිම තේරුමක් නැති දෙයක්. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මෙහෙ ඇවිල්ලා කොච්චර ගේමක් ගහනවද? අපි මේ අක්කලා අයියලා මේකේ කොච්චර දේවල් කරලා ලංකාවට කොච්චර දේවල් මේ රටින් මේ ලංකාවේ මිනිස්සු මේ රටේ ඉස්රායලි ජීවත් වෙන ලංකාවේ මිනිස්සු ලංකාවෙන් කොච්චර දෙයක් කරනවද? මේ වෙනව හිටක්. ඔහුණු දැන්ටත් ලංකාවේ මේ රටේ වැඩ. තමන්ගේ දරු පවුලනේ මේ රටේ වැඩ. ඒ වගේ තමයි අපේ අනිත් උන්ටත් එන්න තිබ්බ අවස්ථාවන් ගොඩක් අපේ මිනිස්සුන්ගේ දුර්වල තැන් හින්දා දුර්වලකම් හින්දා ඕකකම් හින්දා ලෝභකම් හින්දා නැති වුණා. ඉතින් ඒක කනගාටුවට හේතුවක්. කොහොම වුණත් මම ප්‍රාර්ථනා කරන ඉදිරියේදී විශාල වශයෙන් ඇති අවස්ථා ලංකාවට ලැබෙයි. එහෙම ලැබෙන්න ආරංචි තියෙනවා. ඉතින් ඒව ඇත්තටම පොළවේ යථාර්ථයක් වෙලා පැනවෙනවා නම් තමයි හොඳ. ඉතින් අපි බලමු. ඉතින් මමත් ඕගොල්ලන්ට කියන්නේ පුළුවන් තරම් ලංකාවේ නම රැකගෙන වැඩ කරන්න. තවත් ඕගොල්ලන් වැඩ කරන තැනක ලංකාවේ කෙනෙක් ගන්න හැකි වෙන විදිහට. ඉතින් මේක මගේ අදහසක්. මේකට විරුද්ධ අදහස් තියෙනවා. ඒක පක්ෂයක් නෑ. ඉතින් ඔන්න ඕක තමයි කියන්න ඕනේ. සමහරවිට ඉතින් අපේ මෙහි කන්ස්ට්‍රක්ෂන් එහෙම ආපු අපි කොල්ලෝ කරන්නේ බොහොම අමාරු කල්තව්‍ය වෙන සමහර වෙලාවට ලේසි නෑ. ඉතින් ඒ වගේ ලේසි දැකියාවක් අපිට ලබා ගන්න පුළුවන් නම් ඇත්තටම ඉතාමත් වටිනවා. ඉතින් මේකට ඉතින් රජයේ මැදිහත් වෙලා මේ ඊශ්‍රායල් සමග සාකච්ඡා පවත්වලා එහෙම කරනවා. කලින් රජයේ එහෙම කලින් හිටපු අමාත්‍යවරු එහෙම කරා. ඉතින් ඒක නම් මම පෞද්ගලිකව දන්නවා. ඉතින් කොහොම වුණත් සිවිල් දහනට සුබ පතනවා. ඔයගොල්ලන්ගේ සීන් සැබෑ වෙන්න. ඊශ්‍රායල් ඉන්න සිවිල් දහනට ඕකේ සෝය දෙවියන් වහන්සේගේ රැකවරණය ලැබිලා තමන් ආපු අරමුණ සාර්ථක කරගන්න වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත හම්බෙමු වෙන යොක්තෝ